Hi guys, මේක Godox Studio Strobe එක SK400B කියන version එක. මේක අලුත්ම series එක. මේක යන modeling lamp එකක් තියෙන්නේ. මේක අර chip එක තමයි ඉන්නේ. modeling lamp එක තියෙන ටිකක් කරදරයි මේක. කරදරයි කියන්නේ durability එක අඩුයි, කැඩෙනවා. දැන් light හොයාගන්න ටිකක් අමාරුයි. දැන් අර මේක අර LED light එක තමයි ඇතුළේම inbuilt LED light එකක් ඉන්නේ. ඉතින් බලමු අපි මේක අන්බොක්ස් කරලා මේක මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේක ඇතුලේ ඉන්ක්ලූඩ් වෙන ඒවා ටික මෙතන දාලා තියෙනවා. මේ light and body, ඊට පස්සේ lamp cover එක, ඊට පස්සේ power cord එකයි, මේ instruction manual එක, මෙතන මේ list කියලා මෙතන තියෙනවා. ඉතින් paperworks ටික electronics model. Okay. SK400. මේ ආසම මේක සුවඳ අලුත් බඩුවක් ගත්තාම අර ඉලෙක්ට්‍රොනික් සුවඳ තමයි ආසම. මේක ඉතින් ගොඩාක්ම දේවල් ඉතින් නැහැ. ඉතින් අර මේක අර මේ තියෙන මේ එක්ස්ට්‍රා මේ ෆියුස් දෙකක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ පවර් කෝඩ් එක තියෙන්නේ. මේකේ පවර් කෝඩ් එක අර 아무තු පවර් කෝඩ් එක මේක මේ සාමාන්‍යයෙන් අර 3 pin අර මේ එක්ස්ටෙන්ෂන් වයර් කෝඩ් වලට එනවා. ඒකට මේ පවර් කෝඩ් එක ගහන්න පුළුවන් easily. මේ වගේ 아무තු හැඩයක් තියෙන එක. මේව තමයි සාමාන්‍ය Godox එකේ ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. මේවා මේ විදිය තමයි වයර් එක මේ ප්ලග් එක ඔක්කොම එන්නේ මේ ටයිප් එකට තමයි. එහෙනම් ඉතින් එච්චරයි. ඔකේ ඇතුළේ එච්චරයි තියෙන්නේ. අපි බලමු මේක ඔන් කරලා කොහොමද කියලා. ඔයගොල්ලෝ දන්නවනේ මේක ටෙස්ට් කරන්න වයර් එක ප්ලග් කරලා ඊට පස්සේ අපි ගහලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. දැන් අපි මේකේ වයර් එක ප්ලග් කරලා තියෙනවා. බලමු මේක නෑ ඔයගලන්ට පෙන්නන්න. මේ මෙන්න තියෙන ලැම්ප් එක, මේ මොඩල් ලැම්ප් එක දැක්කද? අර ඉන්බිල්ට් ඇතුලේ තියෙන නිකන් LED නිකන් පොඩි ප්ලේට් එකක් වගේ. අපි ඒක ඔන් කරලා බලමු. පවර් එක ඔන් කරලා මේකෙන් එක තියෙන්නේ. මේක තමයි ෆුල් පවර් එක. මේක 10න් එක වගේ කරමු මම හිතන්නේ. මෙතන තියෙන මොඩලින් ලැම්ප් එක ඔයගොල්ලෝ දන්නවා ඇති. දැක්කනේ දෙලියකේ. මේකේ මෝඩ්ස් තුනක් වගේ තියෙනවා. ඒක මෝඩ් එකක් තමයි. දෙකයි තියෙන්නේ. මේ ෆුල් පවර් එක. ලොකු එළියක් තියෙනවා. ඉතින් මේ වගේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේ ටෙස්ට් කරමු අපි. ඊට පස්සේ channels මාරු කරන්න තියෙනවා. සවුන්ඩ් එක ඔෆ් කරන්න පුළුවන්. එතකොට මේ සවුන්ඩ් එක දැන් සවුන්ඩ් එක දැම්මම සවුන්ඩ් එක අන්න ඒ වගේ. මේකේ මේ වගේ තමයි මේ පැනල් එක තියෙන්නේ. මට දැන් මේකේ පොඩි නොයිස් එකක් එනවා. මම බැලුවේ මොකක්ද කියලා. මේකේ මම හිතන්නේ ෆෑන් එකක් ඔන් වෙනවා. තාම මේක ඔන් කරා විතරයි. මම හිතන්නේ ඒක always run වෙන්න දන්නේ තියෙන්නේ කොහොමද කියලා මම පෙන්නන්න. මේක වැඩ කරාට පස්සේ කොහොමද කියලා තව වීඩියෝ එකක් ගේන්න. සාමාන්‍ය මම නම් සවුන්ඩ් එක ඔන් කරලා මේවා කරන්නේ. මොකද මේ ඒක රෙකග්නයිස් කරගන්න පුළුවන්. මොකද මම මෙතන දැන් ලයිට්ස් 5ක් විතර ගන්නවා. මට එතකොට හිතා ගන්න පුළුවන් මේකේ එක ලයිට් එකක් හරි ගියේ නැත්නම් මට සවුන්ඩ් එක රෙකග්නයිස් කරගන්න පුළුවන් මේකේ ලයිට් එකක් ගිහිල්ලා නැහැ කියලා. ඒකෙන් තමයි මම දැනගන්නේ. ඊට පස්සේ මේකේ Wi-Fi port එකක් තියෙනවා. USB port එකක්. ඊට පස්සේ මේ වගේ තමයි ෆියුස් එක මෙතන තියෙන්නේ.
ඊට පස්සේ අපි බලමු මේක වැඩ කරන විදිය කොහොමද කියලා. මම දැන්ට ඕගලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ. අපි ඊට පස්සේ බලමු මොඩල් ෂූට් එකක් එක්කම කොහොමද මේක කරන්න කියලා. මම ඉදිරියේදී වීඩියෝ එකක අරන් එන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා.